ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට ඔයාලා සියලු දෙනාම අදතිත ආදරෙන් පිළිගන්නවා. ඊටමත් අඩු මිලකට මිලදී ගන්න පුළුවන් වාහන පහක් සම්බන්ධ විස්තර අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. පළවෙනි වාහනය Mitsubishi Cloud Galant 11 කාණ්ඩයේ ඉතා හොඳ තත්ත්වයේ පවතින ෆුල් මොඩිෆිකේෂන් කර ඇති මෙම කාර් රථය ඔරිජිනල් පෙට්‍රල් කාර් රථයක් වගේම මැනුවල් ගියර් ජපාන් කාර් රථයක් 1400cc එන්ජින් එකකින් සමන්විතය වගේම ඉතාමත් හොඳ නඩත්තුවකින් යුතු මෙම කාර් රථය ඉන්ටීරියර් ඉතා හොඳින් වැඩ කරන වගේම සීට් සහ ටයර් බැටරිත් ඉතාමත් හොඳින් ඇති බව හිමිකරු සඳහන් කළා. ඒ වගේම ඔරිජිනල් ඇලොයි වීල් වලින් සමන්විතයි. AC ඉතා හොඳින් වැඩ කරන සියලුම මීටර් සහ සියලුම ලයිට්ස් ඉතාමත් හොඳින් වැඩ කරනවා. ඒ වගේම ගන්න කෙනෙකුට හදන්න කිසිදු අඩුපාඩු නොමැති කාර් රථයක්. මෙම කාර් රථයේ ඔරිජිනල් ටින් බොඩි, පේන් බොඩි පීලි ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනා වගේම දිරුම් කිසිවක් නැහැ. ඔරිජිනල් පොත්පත් සහ සියලු ලීකිවිලින් නිරවුල් අප්ඩේට් පවතිනවා. ඉතා ස්මූත් ධාවනයකින් යුතු මෙම කාර් රථයේ සම්පූර්ණ වටිනාකම කියන්නේ ,7,15,000ක්. ,7,15,000 තමයි මෙහි සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මෙම කාර් රථයේ තියෙන්නේ මිනුවන්ගොඩ කටානේ තමයි මෙම කාර් රථයේ තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංක 0777යි 98යි 63.03 0777යි 98යි 63.03 තව දුරකථන අංකයක් තියෙනවා 076යි 99යි 49යි 319 076යි 99යි 49යි 319 වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මීළඟ කාර් රථය Honda Fit GP5 ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින මෙම full option hybrid කාර් රථය මේ ඔරිජිනල් පෙට්‍රල් ඔටෝ ගියර් කාර් රථයක් වගේම ඉතා හොඳින් නඩත්තු කරන යන කාර් රථයක්. මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2014 වගේම ලියාපදිංචි වර්ෂය 2016. නිවසේ පාවිච්චි කරන මෙම කාර් රථය මේ වනිටත් ප්‍රදර්ශන කර තත්ත්වයෙන් පවතින කාර් රථයක්. සියලුම සර්විස් රෙකෝඩ් හිමිකරු සතුව පවතින වගේම මෙහි සීට් සහ ටයර් බැටරි ඉතාමත් හොඳයි. දිරුම් කිසිවක් නැහැ. ඔරිජිනල් පේන්ට් බොඩි පීල් එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලීකිවිලි නිරවුල් අප්ඩේට් ඇති මෙම කාර් රථය මේ වෙනිට ලීසින් එකක් ගෙවාගෙන යන කාර් රථයක්. හිමිකරු අතට ඉල්ලන්නේ ,19,75ක්. ,19,75ක් තමයි හිමිකරු අතට ඉල්ලන්නේ. මෙහි ලීසින් වාරික තියෙනවා 1,87,000 ගානේ වාරික 48ක්. 1,87,000 ගානේ වාරික 48ක් තියෙන ඉදිරියට ගෙවාගෙන යාමට මෙම ලීසින් එක ඉදිරියට ගෙවාගෙන යාමට කැමති කෙනෙකුට මෙම කාර් රථය මිලදී ගන්න පුළුවන්. මෙම කාර් රථය තියෙන්නේ කොට්ටාවේ. කොට්ටාවේ තමයි මෙම කාර් රථය තියෙන්නේ. වාහනේ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 075යි 53යි 44යි 596 075යි 53යි 44යි 596. මීළඟ කාර් රථය Hyundai Accent JV කාණ්ඩයේ මෙම ඔටෝ ගියර් ෆුල් ඔප්ෂන් කාර් රථය මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ 2001. ඒ වගේම ලියාපදිංචි වර්ෂය 2001 වර්ෂය. ඔරිජිනල් පෙට්‍රල් ඔටෝ ගියර් කාර් රථයක් වගේම 1500cc එන්ජින් එකකින් සමන්විතයි. මෙම කාර් රථය මේ වෙනුවට දෙවන හිමිකරු තමයි පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 1,12,000 අසන් දුරක් ධාවනය කරලා තියෙනවා වගේම ඉතා හොඳින් නඩත්තු කරන යන නිවසේ පාවිච්චි කරන කාර් රථයක්. මේ ඇලොයි වලින් සමන්විතය වගේම ඔරිජිනල් ලෙදර් සීට් ඉතා හොඳ තත්ත්වයේ පවතිනවා. ටයර් සහ බැටරියත් කිසිදු අඩුපාඩුවක් නැහැ. මෙහි ඔරිජිනල් පේන්ට් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි. දිරුම් සහ අනතුරු කිසිවක් නොමැති කාර් රථයක්. ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකිවිලි නිරවුල් අප්ඩේට් පවතිනවා. මෙහි සම්පූර්ණ වටිනාකම කියන්නේ ,36,000ක්. ,36,000ක් තමයි සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මෙම කාර් රථය තියෙන්නේ නාරායන්පිට තමයි මේ කාර් රථය තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංකය 072යි 23යි 78යි 343 072යි 23යි 78යි 343 වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මීළඟ කාර් රථය Toyota Corolla KQ කාණ්ඩයත් ඉතා හොඳ තත්ත්වයේ පවතින මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2003 වර්ෂයේ වගේම මෙහි ලියාපදිංචි වර්ෂය 2004.
අඩුපාඩු කිසිවක් නොමැති කාර් රථයක් මේ වෙනට තුන්වන හිමිකරු තමයි මෙම කාර් රථය පාවිච්චි කරන්නේ. නිවසේ පාවිච්චි කරන මෙම කාර් රථය ඉතා හොඳින් නඩත්තු කරන යන මෙම කාර් රථය ඔරිජිනල් ඩීසල් ජපෑන් කාර් රථයක් වගේම ගන්න කෙනෙකුට හදන්න කිසිදු අඩුපාඩුවක් නොමැති කාර් රථයක්. මෙහි ඔරිජිනල් පේන්ට් බොඩි පීලි, එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි. දිරුම් කිසිවක් නැහැ. ඒ වගේම සීට් සහ ටයර් බැටරිත් ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලි නිරවුල් අප්ඩේට් ඇති මෙම කාර් රථයේ සම්පූර්ණ වටිනාකම කියන්නේ 32,50,000ක්. 32,50,000 තමයි සම්පූර්ණ වටිනාකම. අතේ 4,50,000ක් වැනි මුදලක් ඇති අයෙකුට මෙම කාර් රථය ඉතා හිමිකරුගේ දුරකථන අංකය 071 276 2885 071 276 2885. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. යාළුවනේ අපි යමු මීලං කාර් රථයට. මෙම කාර් රථය Nissan Magnite 2025 වර්ෂයේ නිෂ්පාදිත මෙම full option කාර් රථය. මේ ලියාපදිංචි කරලා තියෙන්නේ 2025 වර්ෂයේමයි. ඒ වගේම පළවෙනි හිමිකරු තමයි මේ වෙන විට මෙම කාර් රථය පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 6500 රසන් දුරක් ධාවනය කර ඇති මෙම full option auto gear කාර් රථය මේ වෙන විට සමාගම යටතේ සර්විස් කරන මෙම කාර් රථය අවුරුදු 3 සහ කිලෝමීටර් ලක්ෂයේ සර්විස් එක තවමත් පවතින බව හිමිකරු සඳහන් කළා. වෙන විටත් ප්‍රදර්ශනකර තත්ත්වයෙන් පවතින ඉතා අඩු ධාවනකින් යුතු මේ full option කාර් රථය 4-way කැමරාද, මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල්ද, එයා බෑග් සහ හොඳම තත්ත්වයේ ඔරිජිනල් ඇලොයි වීල් වලින් සමන්විත මෙම කාර් රථය සියලු පහසුකම් වලින් සමන්විතයි. වගේම පුෂ් ස්ටාර්ට් කාර් රථයක්. මෙහි සීට් සහ ටයර් බැටරිත් ඉතාමත් හොඳයි. දිරුම් කිසිවක් නැහැ. ඉතාමත් ස්මූත් ධාවනයකින් යුතු මෙම කාර් රථයේ ඔරිජිනල් පේන්ට් බොඩි පීලි, එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි. වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලි නිරවුල් අප්ඩේට් පවතිනවා. මෙහි සම්පූර්ණ වටිනාකම කියන්නේ 83,ක්. 83,ක් තමයි සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ගම්පහ. හිමිකරුගේ දුරකථන අංකය 078යි 94යි 69යි 176 078යි 94යි 69යි 176. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. අවසාන වෑන් රථය Toyota Hiace L 52 කාණ්ඩයේ දොරවල් 4 ෆ්ලැට් රූප් මෙම වෑන් රථය මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1992 වගේම මෙහි ලියාපදිංචි වර්ෂයත් 1992. ඔරිජිනල් ඩීසල් වෑන් රථයක් වගේම මැනුවල් ගියර් වෑන් රථයක්. AC ඉතා හොඳින් වැඩ කරනවා. ඇලොයි වීල් වලින් සමන්විතයි. ටයර් 4ම අලුතින් යොදා ඇති වෑන් රථයක් වගේම සීට් සහ බැටරියත් ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනවා. ආසන 15කින් සමන්විත මෙහි ඇතුළත ෆුල් මොඩිෆිකේෂන් කර ඇති වෑන් රථයක්. මෙය නිවසේ පාවිච්චි කරන වෑන් රථයක් වගේම ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍යයි. මෙහි සම්පූර්ණ වටිනාකම කියන්නේ 65,ක්. 65,ක් තමයි සම්පූර්ණ වටිනාකම. වාහනේ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මෙම වෑන් රථයේ ඔරිජිනල් පේන්ට් බොඩි පීලි, එන්ජින් කන්ඩිෂන්, රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි. දිරුම් කිසිවක් නැහැ. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේකියවිලි නිරවුල් අප්ඩේට් පවතිනවා. මේ වෑන් රථයේ තියෙන්නේ හොරණ. හිමිකරුගේ දුරකථන අංක 0777යි 54යි 807 0777යි 54යි 807. තව දුරකථන අංකයක් තියෙනවා 0777යි 76යි 61යි 43 0777යි 74යි 61යි 43. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. එනම් යාළුවනේ අදට මේ වීඩියෝ එක අවසానයි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට මාව subscribe කරලා තියාගන්න. ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක්. Subscribe my channel, please.